මම ටිකක් එළියට වැස්සා. එළියට වැස්ස කියන්නේ අද අඟහරුවාද. අද මට ටිකක් හිතුණා ඊයේත් ගෙදරම හිටපු නිසා අද එළියට ආව නම් හොඳයි කියලා. Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එකේ තියෙන්නේ ඩේ ව්ලොග් එකක්. ඒ කියන්නේ අද දවසේ මම කරපු දේවල් මොනවද කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඇත්තටම අද කරන දේවල් කියන්නේ අද මම චුට්ටක් එළියට යන්නත් කියලා තමයි මගේ අද ප්ලෑන් එක. ඉතින් අද බලමු මම කොහෙද යන්නේ කියලා. අද ගොඩක් සීතලත් නැති ගොඩක් රස්නෙත් නැති දවසක්. ඉතින් අද එළියට යන්න හොඳ දේශගුණයක් වගේ දෙයක් තිබ්බ නිසා මට හිතුණා අද මම චුට්ටක් එළියට යනවා කියලා. ඉතින් මම ගෙදරින් එන්න කලින් මම ප්ලෑන් කරගත්තා මම අද කොහෙටද යන්නේ කියලා. මම අද ප්ලෑන් කරන් ඉන්නවා තැන් 3කට යන්න. අපි බලමු මට අද ඒ තැන් 3ටම යන්න පුළුවන් වේද කියලා. මම මුලින්ම යන්න ප්ලෑන් කරන් ඉන්නේ චර්ච් එකකට. මම එතනට ගිහිල්ලා නැහැ. හැබැයි ඒක තිබිලා තියෙනෙත් අපේ ගෙවල් ළඟමයි. හැබැයි මම ඒකට ගිහිල්ලා නැහැ. මම තියෙන තැනක්වත් දන්නෙත් නැහැ. මම ඉතින් මැප් එකක් දාගෙන කරගෙන හොයාගෙන ගියා. කොහොම හරි මම ඉතින් හොයාගෙන චර්ච් එක ඇතුළට ආවා. හැබැයි ඇතුළට ආවට පස්සේ මම එන්න හිටපු තැන නෙමෙයි. ඒ කියන්නේ එන්න හිටපු තැන කියන්නේ මම එන්න හිතන් හිටපු තැන මම දැක්කේ TikTok එකේ වීඩියෝ එකකින්. හැබැයි ඇතුළට ආවට පස්සේ මට හිතුණා නෑ මම මෙතනට නෙමෙයි නේද එන්න හිටියේ කියලා. හැබැයි මම මැප් එකෙන් බලන් ඉද්දි මම හරි තැනට ආවා. ඉතින් මම එළියේ ඉඳන් බලද්දි තැන් දෙකක් තිබ්බා. ඉතින් ඒ තැන් දෙකෙන් චර්ච් එකක් විදිහට පෙනිච්ච එකට මම ආවා. ඉතින් ඇතුළට එද්දි ඇත්තටම චර්ච් එකක්. නමුත් මම එන්න හිටියේ මෙතනට නෙමෙයි. ඉතින් කමක් නැහැ ඇතුළට ඇවිල්ලා චර්ච් එකක් නිසා මම ඉතින් පන්රුකුත් දාලා ඉටිපන්දමකුත් පත්තු කරලා චුට්ටක් වෙලා ඉතින් ඇවිද හිටියා. ඇවිද නෙමෙයි චර්ච් එකට ඇවිල්ලා ඇවිද ඉන්නේ නැහනේ. මම ඉතින් චුට්ටක් වෙලා වාඩි වෙලා හිටියා. ඉතින් මගේ හිතේ තියෙන දේවල් පොඩ්ඩක් නිදහස් කරගන්නත් මට ලැබිච්ච හොඳ chance එකක් කියලා හිතලා මම ඉතින් චුට්ටක් හිටියා. ඊට පස්සේ මම චර්ච් එකේ ටික වෙලාවක් ඉඳලා එළියට ආවට පස්සේ මම දැක්කා තව මිනිස්සු එහෙට මෙහෙට යනවා තව දොරකින්. එතන මෙහා පැත්තේ මට හිතුණා ඒක චර්ච් එකක්ද නැත්නම් මම ඒක දැක්කේ මම මතක නැහැ මම ඒ කියන්නේ ඒක Google Maps වල තිබ්බේ මොකක් හරි community එකක් හරි මොකක් හරි එන්නේ එහෙම තැනක් තමයි එතන තිබ්බේ. ඉතින් මං හිතුවා ඒක මම යන්න ආපු තැන නෙමෙයි කියලා ඉතලා තමයි මම ගියේ. නමුත් මිනිස්සු යන නිසා මං හිතුවා කමක් නැහැ මං ගිහින් බලනවා මෙතන මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ මං කොහමද ඇතුළට ගිහිල්ලා බලද්දි මං එන්න හිතන් හිටපු තැන තමයි. ඉතින් මං අද මේ ඇවිල්ලා තියෙන්නේ සන් බර්නාඩිනෝ අල්ලේ ඔස්සා. මම දන්නේ මං ඒ වර්ඩ් එක ප්‍රොනවුන්ස් කරපු විදිය හරිද කියලා. වර්ඩ් එක නෙමෙයි මං ඒ නම. ඉතින් මේක සාමාන්‍ය දේවස්ථානයක් විදියට පෙවුනට ඇතුළට යද්දී නිකන් ඉතිහාසයේ වෙනස්ම තැනකට ආව වගේ ෆීලින් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ බිත්තිවල, කණුවල, දොරවල් වල, වහලේ හැම තැනම තියෙන්නේ මිනිස්සුන්ගේ අස්ථි හිස් කබලුයි. ඉතින් මේක සියවස් ගානකට කලින් මිලානෝ වල තිබ්බ සෙමෙට්‍රි වල ඒ කියන්නේ මිනි වලලන්න ඉඩ නැති වෙච්ච වෙලාවක සුසාන භූමිවල ඉතින් ඒගොල්ලෝ කරපු දෙයක් තමයි ඒ අස්ථි ගෙනල්ලා තැන්පත් කරලා තිනවා මෙන්න මෙතන. ඉතින් මෙතන තැන්පත් කරාට පස්සේ කාලයක් යද්දී මේක ටිකක් කොහොමද කියන්නේ ලස්සන පැටර්න්ස් වලට නිකන් ගොඩනැගිල්ලක් ටිකක් අලංකාර විදිහට ගල හදලා තියෙනවා. ඉතින් මුලින්ම දැක්කම ටිකක් බය හිතෙනවා වගේ ෆීලින් එකක් එනවා. හැබැයි අර කිසිම ඒ කියන්නේ ටික වෙලාවක් ඒ කියන්නේ කාර් එක පාරෙද්දී හැම තැනම ඉතින් ඇටකටු දක් හිතට චූටි පොඩි බයක් යනවානේ. එහෙම. හැබැයි අර ඒ කියන්නේ කිසිම ඒ කියන්නේ බය හිතෙන්නවත් කිසිම ගඳක්වත් එහෙම කිසිම දෙයක් නැහැ මෙතන. මේක සාමාන්‍ය දේවස්ථානයක් වගේමයි. ඉතින් අපිට පුළුවන් ඉටිපන්දම් පත්තු කරලා පන්රක් දාලා අපේ ප්‍රේයර්ස් කරලා ඒ දේවල් ටික සාමාන්‍ය දේවස්ථානයක් විදිහටම කරලා එන්න අපිට පුළුවන්.
ඉතිං මෙතැන්ට අවට පස්සේ හිතන තව දෙයක් තමයි දැන් අපි අපේ ජීවිතය ගැන ටිකක් අර කොහොමද කියන්නේ ගැඹුරින් හිතන්න නැහැ නිකන් අර කලකිරීමක් වගේ දෙයක්ත් ඇති වෙනවා. මොකද හේතුව දැන් අපි උදේ නැගිටිනවා රස්සාවල් වලට යනවා කනවා බොනවා වැඩ කරනවා එක එක මිනිස්සු හම්බෙනවා. නමුත් අපි මේ හැම දේම කරන්නේ කොච්චර ටික කාලයකටද කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම අද ජීවත් වෙනවා. නමුත් තව අවුරුදු 100කින් මම කියන්නේ කාගේ හරි කෙනෙක්ට කාටම හරි මතකයක් විතර. සමහරවිට මතකයක් නොවෙන්නත් පුළුවන් ඒක. ඒක මොන විදිහකට ඉවර වෙයිද අපේ මරණය මොන විදිහට වෙයිද මොන විදිහට දේවල් ලියවිලා තියෙයිද දැන් මෙතන වුණත් මේ ස්කල් එතකොට මේ තියෙන අස්ති අරාමයා මේ හැම දෙයක්ම තිබ්බ මිනිස්සුන්ට කොච්චර බලාපොරොත්තු තියෙන්නේ නැද්ද ඒගොල්ලෝ මොන මොන දේවල් අචීව් කරගෙන තියෙන්නේ නැද්ද ඒගොල්ලෝගේ ජීවිතේ කොහොම තියෙන්නේ නැද්ද අර ඒ වගේ දේවල් තියෙනවානේ ඉතින් මෙතනට ආවට පස්සේ ඉතින් අර එහෙම පැත්තකුත් අපිට තියෙනවා ඉතින් මම මේ ගැන පොඩි ඩොකියුමන්ටේෂන්ස් වගේකුත් කියවුවා ඒ වලත් ඉතින් අර ඒ කියන්නේ ඒක හැමෝටම දැනෙන ෆීලින් එකක් විදිහට පොදුවේ තිබ්බ දෙයක් තමයි ඒ දේ. I've been going out of my way for us, and I'm not okay. මට අද ඉන්න ගමන් හිතෙච්ච දෙයක් මම මේ කියන්නේ. හරි දැන් අපි මොකක් හරි දෙයක් පටන් ගද්දි මම හිතන්නේ හිතන්නකෝ මේ බිස්නස් එකක් පටන් ගන්න යද්දී එහෙම නැත්නම් මොකක් හරි අලුතෙන් ඩිග්‍රී එකක් පටන් ගන්න යද්දී එහෙම නැත්නම් වාහනයක් ගන්න යද්දී රිලේෂන්ෂිප් එකක් ස්ටාර්ට් කරද්දී වුණත් අර අපි නිකන් හිතනවානේ මේක හරියයිද මේක يعني අපි හැමතිස්සෙම හිතන්නේ අර නිකන් මේක වෙන්නේ නැති කාරණටනේ. ඒ කියන්නේ මේක කෙලවුණොත් මොකද කරන්නේ? එහෙමනේ මං කියන මේ භාෂාවෙන් කිව්වොත් එහෙමනේ. හැබැයි හිතන්නකෝ අපි එක හිතුවත් බැරි වෙලා හරි මේක හරි ගියොත් කොහොමද කියලා. අපි එහෙම හිතුවත් මං කියන්නේ මට එහෙම දේවල් වෙලා තියෙනවා. අර මමත් මාර නෙගටිව් මයින්ඩ් එකක් තිබ්බ මිනිස්සෙක්. හැබැයි මේ එච්චර නෙගටිව් මයින්ඩ් එකක් තිබ්බේ නෑ. මම බොරුවට කිව්වේ. මම හැබැයි ඕන එකක් කියලා hina වෙලා කරලා ඉන්නවා. ඉතින් මම හැම දෙයකම හොඳ දෙයක් තමයි දකින්නේ. හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඉතින් මම ඇත්තටම එකකින් කියන්න උත්සාහ කරේ අපි අර දේවල් වල ගැන හිතන විදිහ චුට්ටක් වෙනස් කරගත්තට පස්සේ ඇත්තටම අපිට ඒකෙන් වෙන්න තියෙන රිසල්ට් එක හරි ඒකෙන් පස්සේ වෙන්න තියෙන දේ හරි ගොඩක් වෙලාවට හොඳ විදිහට සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ අර හැම දෙයකම නරක විදියක් දකින්න නැතුව අර චුට්ටක් අවුලක් නැහැ මේක නිසා වුනේ කියලාවත් අර හිත හදා ගන්න පුළුවන් නම් මට හිතෙනවා අර අපි ගොඩක් වෙලාවට දුකින් ඉන්න දේවල් සහ අපි කරන්න ඉඳලා ඒ දේවල් වළක්ව ගත්තොත් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට අඩු වෙයි කියලා. දැන් මම මේ ඇවිදගෙන යන්නේ මගේ අද දවසේ මම ඊළඟට බලන්න තියාගත්ත තැනට. මම මෙතනට කලින් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මට හිතුණා මේ දේ මගේ YouTube එකෙත් මම මෙතනට ගියා කියලා දවසක මට බලන්න මෙමරි එකක් විදිහට තියාගත්තොත් හොඳයි කියලා. ඒ නිසා තමයි මම ඉතින් ආපහු සැරයක් මෙතනට යන්න ප්ලෑන් කරේ. මම අද යන්නේ මිලානෝ වල තියෙන කොටස් වෙළඳපොළ ගාවට. මේ තියෙන්නේ මෙන්න මේ ස්ටැචු එක බලන්න තමයි මං ආවේ. මං කියන්නම් මේකේ විස්තරය. මේ ස්ටැචු එකේ නම තමා ලව්. ඒ කියන්නේ ආදරයවත් කිසිම දෙයක් නෙමෙයි. මේක LOVE. මේක තියෙන්නේ මිලානෝ වල කොටස් වෙළඳපොළ ගොඩනැගිල්ල ඉස්සරහම තමයි. එතකොට මේක හදලා තියෙන්නේ මේක හදපු එක්කෙනා ඉතාලියන් එක්කෙනෙක්. එයාගේ නම මම දන්න විදිහට මවුරීසියෝ කියන එක්කෙනා තමයි මේක හදලා තියෙන්නේ. මේක අපිට බලපු කියන්නේ නිකන් එකපාර බලවම් පේන්නේ නිකන් මිඩල් ෆින්ගර් ගෙස්චර් එකක් විදිහට. හැබැයි ටික වෙලාවක් අපිට ඒක දිහා බලන් ඉඳි පේනවා මේකේ ටික වෙලාවක් නෙමෙයි ඉතින් මේක දිහා බැලුවට ටිකක් කරගෙන හොඳට බලවම අපිට තේරෙනවා මේකේ මිඩල් ෆින්ගර් එක අරගෙන අනිත් ඇඟිලි හතරම වගේ කපලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ මම කියවන ස්ටැචු එකේ නම ලව් කියලා. ඉතින් එල් අකුරෙන් කියන්නේ ලිබර්ටා. ඒ කියන්නේ නිදහස. එතකොට ඕ වලින් කියන්නේ ඕඩියෝ. ඒ කියන්නේ වෛරය. ඊට පස්සේ වී වලින් කියන්නේ වෙන්දෙත්තා. ඒ කියන්නේ පලිගැනීම. ඊළඟට ඊ වලින් කියන්නේ ඉටර්නීතා. ඒ කියන්නේ සදාකාලීත්වය. ඉතින් මේ වචන හතර එකතු කරලා තමයි මේකට ලව් කියලා නම තියලා තියෙන්නේ. එතකොට මේකේ එහෙම අර කිසිම මොකද්ද කියන්නේ මේ ලව් කියන එකෙන් එක එක ඒ කියන්නේ මේ ස්ටැචු එකෙන් එක එක අර්ථයන් දෙනවා. ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා මේක මූල ලෝකෙට එල්ල කරපු විරෝධතාවක් කියලා.
තව සමහර කට්ටිය කියනවා බලය ධනය ගැන තියෙන විවේචනයක් කියලා. තව කට්ටිය කියනවා මේක නූතන සමාජයේ වටිනාකම් පිළිබඳ තියෙන ප්‍රශ්නයක් කියලා. හැබැයි මේක හදපු කෙනා මෙන්න මේ නිශ්චිත අර්ථයක් තියෙනවා කියලා මෙන්න මේකෙන් තමයි මම මේක හදන්නේ කියලා කියලා නැහැ. හැබැයි මේක බලන කෙනාට තමන්ගෙම මීනින් එකක් හොයාගන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි මම තව තැනක දැක්ක මම හිතන්නේ ඒකත් TikTok එකේ හරි මොකක් හරි වීඩියෝ එකක තමයි මම දැක්කේ. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ ඒ කාලේ ඇති වෙච්ච ප්‍රශ්නයක්. හරි බැංකු ඒ කියන්නේ ඔය එතන බැංකු තමයි තියෙන්නේ. ඒවල ඇති වෙච්ච ප්‍රශ්නයක් නිසා ඒවට එල්ල කරන්න පහරක් එල්ල කරන්න හදපු ස්ටැචු එකක් විදිහටත් තියෙනවා කියලා මම කොහේ හරි වීඩියෝ එක දැක්කා. ඉතින් එහෙම තමයි මේක තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මිලානෝවල කොටස් වෙළඳපොළ ඉස්සරහා. ඉතින් මේක බලන්නත් ගොඩක් මිලාන් එන සංචාරකයෝ අමතක කරන්නේ නැහැ. ඊළඟට මම ආවේ FAO එකට. මේක මිලාන් වල තියෙන බ්‍රාන්ච් එක. මම දන්න විදිහට මේකට අවුරුදු 160කටත් වඩා ලොකු ඉතිහාසයක් තියෙනවා. මිලාන් වල මේ තියෙන FAO එක ඇතුළට ගියාට පස්සේ ඔයගලන්ට පුළුවන් බලා ගන්න ලොකු පියානෝ එකක්. ඒක අර බිග් කියලා මූවි එකක් තියෙන්නේ. ඒක මම කියන්නේ ඒක ප්‍රොඩියුස් කරලා තියෙන්නේ 1988. ඔව්. ඒ 1988 තමයි ඒක හදලා ඒක ඒ මූවි එක කරලා තියෙන්නේ. ඒකේ අර ඒ කියන්නේ කීබෝඩ් පියානෝ එකක් තියෙන. ඒකේ කීස් උඩ ඇවිදලා අපිට ඒක ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම හැරි පොටර් ෆෑන්ස්ලාට තව තැන් තියෙනවා. ඒ වගේම බාබි කස්ටමයිසේෂන් කරගන්න පුළුවන්. ටෙඩි බෙයාස්ලා ඉන්නවා. ලෙගෝ, ඩිස්නි, පොක්මන්, ස්ට්‍රේන්ජර් තින්ග්ස් අරවද මේවද මේ කියන්නේ මොකක්ද ඕන සෙල්ලම් බඩුව ඒ ඕන සෙල්ලම් බඩුවක් ඔයාට මෙතනට ආවොත් ගන්න පුළුවන්. ඉතින් මම හැමපාරම මිලාන් ආවට පස්සේ මෙතනට එනවා. මොකද අද තියෙන සෙල්ලම් බඩු නෙමෙයි හෙට තියෙන්නේ. හෙට තියෙන එක නෙමෙයි අනිද්දා තියෙන. ඉතින් මම මිලාන් වලට එන්නේ අවුරුද්දකට පාරක් වගේ. ඉතින් එතකොට මම එද්දි හැමපාරම මොනවාම හරි අලුත් වෙලා තියෙනවා ඒ කාලෙන් ට්‍රෙන්ඩ්ස් එක. එතකොට මේක නිකන් සාමාන්‍ය ටොයි ෂොප් එකක් විදිහට අපිට ගණන් ගන්න බෑ. මේක ඉමේජිනේෂන්, ක්‍රියේටිවිටි, චයිල්ඩ්හුඩ් මෙමරීස් එකතු වෙලා හැදිච්ච ටොයි ෂොප් එකක් විතරක් ගණන් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ලයිව් ස්ටේෂන්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සමහර දවස් තියෙනවා මේකේ වර්ක්ෂොප්ස් තියෙන. ඒ කියන්නේ පොඩි ළමයින්ට එහෙම මොනවද අපි ඉස්සර PTS ප්‍රාතාකු කරපු පීරියඩ් එකේ අර අපි කරන්න ඔය එක එක සර්කිට්ස් වලින් අරන් මේවා හදන්නේ. අන්න ඒ වගේ මෙතනට ආවට පස්සෙත් එන්නේ වගේ අර එක සයන්ටිෆික් පැත්තකුත් මෙතන තියෙනවා. රෙගුලන්ට සෙල්ලම් බඩු හදන්න පුළුවන්. ඒව එකතු කරලා ඔය සර්කිට් අරන් මේ වගේ වල වල අරන් යන්න පුළුවන්. තව ඔය කම්පිටිෂන් තියෙනවා. ලෙගෝ කම්පිටිෂන්ස් අරන් ඒවත් තියෙනවා. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ අර නිකන් උස්සන් යන්න හිතෙන්නේ මේ අර ඒ කියන්නේ මම දැකලා තියෙනවා සමපෝෂ ලොරි එතකොට සුප් මෙනාද ත්‍රිපෝෂ පැකට් ගොඩක් එහෙම දැක්කම ඔය සමහර කට්ටිය කියන්නේ අර දැක්කම මංකොල්ල කන්න හිතෙන දේවල් කියලා. අර ඒ වගේ තමයි මේ වගේ ඒවත් අර දැක්කට පස්සේ ඉතින් ආසයි අපි කොච්චර ලොකු වුණත් අර සෙල්ලම් බඩු කියන දේ ඉතින් ආසයි නේද? දැන් මම ආපහු ගෙදර යන ගමන් දැන් වෙලාව 5:41යි මට මහන්සි නෑ ඒ වුණාට දැන් මේ ඇති වගේ හිටියා මේ හෙට ආපහු බලලා එළියට එනවා එහෙම තමයි දැන් ඉතින් මම නිවස කරා යනවා මට අර මේ හෙට ගමන් එක එක විතර කියලා මං කිව්වේ මේ අන්න එහෙම තව දෙයක් හිතුණා හරිද මේ දැන් කැම්පස් යන කාලෙදී මේ මම දැකලා තියෙනවා අපේ කැම්පස් එකේ එහෙම සමහර ටිකක් විතර මහත ගෑනු ළමයි එහෙම මේ ඇඳුම් අඳිනවා හරිද පොඩ්ඩක් ඇඟට හිර වෙන්න එහෙම ඇඳුම් අඳන් එනවා හරිද ඊස්සේ දවසක් මම මගේ යාළුවෙක් කතා වුණා මේ
බලන්නකො මාර ලස්සනයිනේ කියලා. ඉතින් ඇත්තටම ලස්සනයි. හරිද? හැබැයි දැන් මම බොඩි ෂේමින් නෙමෙයි කරන්නේ. හැබැයි මම ටිකක් කෙට්ටුයි. කෙට්ටුයි කියන්නේ මේ අම්මෝ මේ ස්ලිම් නැහැ නමුත් අර ඒ ළමයින්ට වඩා කෙට්ටුයි. හැබැයි මම ඇඳුමක් අඳින්න ගියාම මම 10 පාරක් විතර හිතනවා මේක හිරට ඇඳුවොත් මේක කැතට පෙනෙයිද අරකද මේකද කියලා. හැබැයි මම දවසක් එහෙම හිතන්න තමයි ඇඳුමක් ඇඳලා බැලුවා. ඇඳලා බැලුවා කියන්නේ මේ ඕන එකක් වෙච්ච දෙන් කියලා ඇඳගෙන ගියා. ඊට පස්සේ හැබැයි මට එදා හම්බෙච්ච ප්‍රතිචාර සෑහෙන හොඳයි. ඉතින් මම හිතුවා අර ඕනාවට වඩා දේවල් ගැන හිතන්න නැති වුණාමත් පොඩක් ඒක හොඳයි කියලා. ඒක ගැලපෙන්නේ නැද්ද මන්ද එතනට. ඒක කියන්නේ ඕනාවට වඩා දේවල් ගැන හිතන්න නැතිවීමක් නෙමෙයි. ඒක කොහොමද කියන්නේ අර නිකන් අර ඇඳුම් අඳිද්දී අපි එක දේවල් ගැන කන්සිඩර් කරලා බලනවානේ. එතකොට දැන් මම සාමාන්‍යයෙන් ඉතින් එහෙම මමත් එහෙම හිතනවා. මොකද මේ ගොඩක් වෙලාවට ඇඳුම් අඳිද්දී ආරයා මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද කියලා. දැන් මම එහෙම හිතන්නේ නැහැ. දැන් මම ඕන එක්කෙනෙක් ඕන එකක් හිතපු දෙන් කියනවා අඳිනවා. හැබැයි මට අද වෙනකන් එහෙම කවුරුත් මුකුත් කියලා නැහැ. නමුත් මම තැනට ගැලපෙන විදිහට අඳිනවා. ඉතින් මට කියන්න ඕනුනේ ඔයා මහත කෙනෙක් වුණත් කෙට්ටු කෙනෙක් වුණත් ඔයාට ඇඳුමක් අඳින්න ඕනේ කියලා හිතුණොත් ඔයා ඒ ඇඳුම අඳින්න. චූටි කාලේ අපි ජීවත් වෙන්නේ. අපි දන්නේ නැහැ ඉස්සරහට මොනවා වෙයිද, ඊළඟ මොහොතේ මොනවා වෙයිද, හෙට මැරෙයිද, එහෙම අපි දන්නේ නැහැ කිසිම දෙයක්. ඒ නිසා අර ලැබිච්ච ජීවිතේ ප්‍රයෝජනයක් අරගෙන තමන් කැමති විදිහට ජීවත් වෙන්න. අරයා මොකක් හිතයිද, මෙයා මොකක් හිතයිද, එහෙම එච්චර එක ගණන් ගන්න යන්න එපා. මොකද ඔය කවුරුත් නැහැනේ නේ අන්තිමට. කොමෙන්ට් කොහොම හරි ඉතින් අද දවසේ මම ප්ලෑන් කරන් හිටපු යන්න බලන් හිටපු තැන් තුනට මම ගිහිල්ලා දැන් ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් මට හරි සතුටුයි. මොකද මම මේ අද මේ ওই වටේ ඔක්කොගෙම ගියේ පයින්. ඒක මට ලොකු සතුටක්. මොකද මම ගොඩක් වෙලාවට පයින් යන්න කැමති. ඒත් මට පයින් යන්න chance එකක් නැහැ. ඉතින් ඒකත් එක්ක මට අද හම්බුනේ හොඳ අවස්ථාවක්. මම ගෙදර එද්දි අපේ අම්මා පැටිස් හදන්න මේ ෆිලින් එක හදන ගමන් තිබ්බේ. ඊට පස්සේ අපේ අම්මා මට හදලා දුන්න කෝපි එකක්. ඒකත් බීලා කරලා අද රෑට අපි කන්න ලෑස්ති වුණා. අද රෑට අපිට කන්න තියෙන ශ්‍රී ලංකන් කෑම. අපේ අම්මා හදලා තිබ්බා කොළ සම්බෝලයක්. ඒකත් එක්ක ඉතින් අද රෑට අපි දෙන්න කාලා ඉවර වෙලා. ඉතින් අද දවසේ වෙච්ච දේවල් මං ගිය තැන්වල විස්තර අරවා මේ ඔක්කොම ටික කතා කරලා අම්මගේ විස්තරත් කතා කරලා දෙන්න නිදා ගන්න ලෑස්ති වුණා.